ආයිබෝන් ආදර දරුදරීනි උසිරිදනා මම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට study cabin. දැන් ඇත්තට මම මේ channel එක කරන්න මූලිකම හේතුව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේ දරුදරයන්ට ශක්තිමත් අත්වැලක් වෙන්න මේ හරහා. එතකොට ඇත්තම කියනවා නම් මම ඉස්සෙල්ලාම කියන්නම් දැන් අපි YouTube channels ගත්තොත් අපේ දුවල පුතාලා දන්නා ඕන තරම් channels තියෙනවා මේ විෂයන් ඉගෙන ගන්න. දැන් මගේ මේ වීඩියෝ සීරීස් එක තියෙන්නේ ගණිත විෂය සම්බන්ධයෙන්. එතකොට ගණිත විෂය ගත්තාම ඔයාලා මේ මාතෘකාවට අදාළව ගත්තොත් ඕන තරම් හොයාගන්න පුළුවන් YouTube එක හරහා. එහෙමනම් ඇයි මේ තවත් channel එකක් නේ? දැන් අපිට ඕන තරම් හොයාගන්න පුළුවන් නම් මමත් ඇයි මේ තවත් වීඩියෝ එකක් කරන්නේ? ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ මේ මම උගන්වන මේ හැම මාතෘකාව පුතේ මුලින් මට කියන්න වෙනස්ම විදිහකට විසඳුම් හොයන්න මම උගන්වනවා. දැන් වෙනස්ම විදිහක් කිව්වහම මේ ගණිතේ කොහෙවත් නැති කියන එක නෙමෙයි. සමහරවිට මේ අපි හිතමු මේ methods මේ ක්‍රියාපටිපාටි ඔයාලා සමහරවිට කලින් දන්නව ඇති, අහලා ඇති. හැබැයි මේවා ඒ මාතෘකාවලදී අපි යොදාගන්නේ කොහොමද කියන එක ඔයාලා මෙතෙක් මේ ආකාරයෙන් යොදාගන්න විදිහ ඉගෙනගෙන නැහැ කියලා විශ්වාසයි. එතකොට මේ හැම මාතෘකාවකම අරගෙන වෙන වෙනම ඔයාලා උගන්වනවා කොහොමද මේ අලුත් විදියකට මේවා විසඳන්න පුළුවන් කියන එක. එතනදී මේ rocket science නෙමෙයි ඔයාලා දන්න මූලධර්ම theories තමයි මෙතනට යොදාගන්නේ. එතකොට මේක මා මූලික වශයෙන්ම විශ්වාස කරන ප්‍රධාන වශයෙන්ම අපට අවශ්‍ය වෙන්නේ මේ මාතෘකා හරියට ඉගෙනගෙන අපි මේ ඉගෙන ගන්න විෂය කවුරුම කොහොමද ගණිතය ගැටලුවකට අපි යොදාගන්නේ කියන්නේ. මෙතන තමයි අපි දරුවන්ගේ තියෙන මූලික ගැටලුව. ඉතින් මේ මුළු සීරීස් එකේම මේ වීඩියෝ මාලාවෙම බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට මේ අවුරුද්දේ විභාගයට වාඩි වෙන අපේ දූදරුවන් අපේ සාමාන්‍ය විභාගයට වාඩි වෙන දූදරුවන් සඳහා ගණිතයේ සම්පූර්ණ විෂය මාලාවම මම මේකෙන් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට විෂය මාලාවම කිව්වම දැන් අපි දන්නවා 10 වන ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය දෙකම තමයි අපි සාමාන්‍ය පෙළ දරුවෝ හැටියට සලකන්නේ. මේකෙන් අදහස් කරන්නේ මම 10 වෙනි පන්තියේ පළවෙනි පාඩමේ ඉඳලා 11 වෙනි පන්තියේ අන්තිම පාඩම වෙනකම් පාඩම් පිළිවෙලට මේ කරන් යන්න යන්නේ. එහෙමනම් මේක කොහොමද කරන්නේ? අපිට ඇත්තම කියනවා නම් මේ අපි මේ සිලබස් එක බලපුවම අපිට තේරෙන ඕන තරම් පාඩම් තියෙනවා එකට යොදාගෙන උගන්නන්න පුළුවන්. පාඩම් කීපයක් ඒ තනි පාඩම් තමයි කැලි කැඩලා තියෙන්නේ. සහ ඊට අමතරව අපි මේක ටිකක් අපි විශ්ලේෂණය කරලා ඉගෙන ගත්තාම අපිට මේ කරුණු ආවරණය කරගන්න පුළුවන් විදි රාශියක් තියෙනවා. ඒ නිසා සමස්තයක් වෙන්න අපිට වඩාත්ම අවශ්‍ය වෙන්නේ අවසානයේදී මේ විෂය කරුණු සියල්ල ආවරණය කරගෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් ආත්ම විශ්වාසයක් සහිත දරුවෙකු බිහි කරන්න කොහොමද කියන එකයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසා මම මෙතනදී පැහැදිලිවම කියන්න ඕන ඔබ ඒ දුව පුතා මේක බලන්න ඔබ මාත් එක්ක රැඳී හිටියොත් මේ වීඩියෝ මාලාවත් එක්ක මට විශ්වාසයි ඔබ අද ඉන්න ලකුණු තත්ත්වයෙන් ඉහළට ඔබ ඔසවා තබන්න පුළුවන්. දැන් මේකට ඇත්තම කියනවා පුතේ අපි දැන් ඉගෙන ගනිද්දී ගණිතයේ විෂයට දක්ෂයෙක් වෙන්නේ ඇත්තම. මේක අපි කියන්නේ මේක අපි ගණිතයේ විෂයට උපන් දක්ෂව ඇති. එහෙම බොහොම තොරසක් කියන්නේ බොහොම සුළු ප්‍රතිශතයක් ඉන්නවා උපතින්ම දක්ෂයෝ. ඒ බහුතරයක් එහෙම ගණිතය සඳහා උපතින් දක්ෂයෝ නෙමෙයි. ඉතින් මේක ඇත්තම කියනවා ගණිත විෂය ගත්තොත් එහෙම මේක අපි කියන්නේ මේ අපි විසින් ප්‍රගුණ කළ යුතු කුසලතාවය. හරි? මේක අපි ප්‍රගුණ කළ යුතු කුසලතාවය. එහෙමනම් අපි හැමෝටම
මේ විභවය නැත්නම් මේ ශක්තිය තියෙනවා ගණිත විෂයේදී දක්ෂයෙකු විය හැකි. ප්‍රශ්නේ මොකද්ද? දැන් කුසලතාවයක් වර්ධනය කර ගැනීමට නම් මා දකින විදිහට මූලික වශයෙන් ශිෂ්‍යෙක් සතු ප්‍රධාන ගුණාංග තුනක් තියෙනවා. ඇත්තනම කිහිපයක්ම තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි තුනක් සැලකුවොත් පළවෙනිම තිබිය යුතු ගුණාංගය තමයි උවමනාව කියන එක. හරි? අපි කියන ඉන්ට්‍රස්ට් කියලා. ඒ කියන්නේ දැන් පුතේ හොඳට මතක තියාගන්න දැන් අපි සරලවම සාමාන්‍ය සිංහලෙන් කිව්වොත් ඔයාට එපා නම් කාටවත් ඕනේ නැහැ. එහෙමනේ. ඔබට එපා නම් කිසිම කෙනෙකුට ඕනේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න පළවෙනි කාරණේ ඔබට උවමනාව තිබිය යුතුයි මේ ගණිතයේ විෂය ඉගෙන ගන්න. හරි? ඒක තමයි පළවෙනිම ලක්ෂණය. ਉਹ පළවෙනිම ගුණාංගය. එතකොට දෙවෙනි ගුණාංගය තමයි ඔබට උවමනාව තිබ්බට මදි ඒ සඳහා ඔබේ කැපවීම නැත්තම්. දෙවෙනි ගුණාංගය තමයි ඔබ මේ විෂය සඳහා කැපවිය යුතුයි. ඔබ යම්කිසි කැපවීමක් කළ යුතුයි. දැන් මේ කැපවීම කියලා කියන්නේ මේ මහා දෙයක් නෙමෙයි. ඔබ විෂයත් සමග නිරන්තරයෙන් ගැටි ඉන්න ඕන කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ දවසකට මිනිත්තු කිහිපයක් පැය කිහිපයක් ඔබ විෂයත් එක්ක ඉන්න. මේ විෂයට වෙලාවක් වෙන් කරගන්න. නැත්තම් වැඩේ කරන්න බෑ. හරි? ඒ නිසා කැපවීම කියන්නේ මේ මහා භාර දුර දෙයක් නෙමෙයි. ඔබ විෂයත් එක්ක හැමදාම වෙලාවක් තෝරාගත්ත වෙලාවක් වෙන්න පුළුවන්. හැමදාම මේ විෂයත් එක්ක ඉන්න. ඒක කැපවීම. තුන්වෙනි කාරණේ ඔබේ දැනට තියෙන අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔබේ මානසික මට්ටම ඒ කියන මයින්ඩ්සෙට් කියන එක කියන්නේ ඔබේ දුව පුතා ඔබගේ දැන් මේ මොහොතේ ඔබ ගණිත විෂය සඳහා ඔබට කිසියම් ආකල්පයක් ඇතින ඔබ ගැනම දැන් ඒක සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට ඔබට ඇවිල්ලා ඇති දැන් සාමාන්‍ය පෙළ නිසා සමහරවිට ඔබේ දෙමව්පියෝ සමහරවිට ඔබේ ගුරුවරු ඔබට දක්වපු ප්‍රතිචාර අනුව ඔබට යම්කිසි මේ මොහොතේ ඔබ ගැන හැඟීමක් ඇති ගණිත විෂය ගැන. මේ සමහරවිට අම්මලා තාත්තලා සහ ගුරු වැඩිහිටියෝ අහල පහල අය යාළුවෝ කියලා ඇති. ඔයාට නම් ගණන් හරියන්නේ නැහැ. ඔයාට නම් මේ පොළොවට යන්නේ නැහැ. ඔයාට බෑ. මේ ගුරුත් සමහරවිට වැරද්ද කරලා ඇති. ඉතින් අන්න එහෙම මානසික තත්ත්වයක් තියෙනවා නම් මම කියන්නේ ඉස්සෙල්ලාම ඒක පුතේ සම්පූර්ණයෙන් දැන් අමතක කරන්න. හරි? මේ වීඩියෝ සීරීස් එක මම අත්‍තරම කරන හැම මාතෘකාවම පහළම මට්ටමේ ඉඳලා පටන් ගන්න නිසා මූලිකම මට්ටමේ ඉඳලා පටන් ගන්න නිසා ඔබ දැන් ඔබේ කලින් තිබිච්ච ඒ සේරම අපි කියන්නේ ඍණාත්මක ආකල්ප සහ ඍණාත්මක සිතිවිලි මොහොතකට අයින් කරන්න. සමහරවිට ඔබට දැන් ඔබ ගැන මේ වෙනකොට හැඟීමක් ඇති ඔබ පෞද්ගලික දවස්වල පෞද්ගලික අවුරුදුවල ඔබ විසින් ලබාගත් ලකුණු ඔබ පහළ ලකුණු මට්ටමක නම් හැමදාම හිටියේ. එතකොට ඔබටම ඍණාත්මක හැඟීමක් වෙනවා මේ වැඩේ නම් මට කරන්න බෑ කියලා. ඒ නිසා ඉස්සෙල්ලාම අපි එතනින් ගොඩ එමු. ඉස්සෙල්ලාම ආයෙ ඔක්කොම අමතක කරලා අපි කියන්නේ අපි ෆ්‍රෙෂ් ලුක් එකක් අපි නවම මාවතක් අලුත්ම විදියකට හිතන්න පටන් ගමු බලන්න. හරි? අපි try එකක් දෙමු මේක. හරි? ඒක ඔබ ඊටමත් පහළ මට්ටමක ඉන්නවනේ. ඒ නිසා ඔබ සම්පූර්ණ ගණිත විෂයට අදාළ අතීතය අමතක කරලා අලුතෙන් හිතන්න සහ අලුතෙන් මාත් එක්ක වැඩ කරන්න පටන් ගමු. සංයමයෙන් සහ හිමීට ඉගෙන ගමු ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම ඔබට ගොඩ යන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න ඔබට අනිවාර්යයෙන්ම ඔබ මේ වෙද්දී ඉන්න මානසික මට්ටම වැදගත් වෙනවා සහ ඒක ඍණාත්මක විදිහට අමතක කරලා ධනාත්මක විදිහට හිතන්න පටන් ගන්න. මේකෙන් කියන්නේ ඔබ දැනට ලකුණු 20 30 මට්ටමේ නම් ඉන්නේ. ඊට උදේ වෙද්දී පොසිටිව් තින්කින් නැත්නම් ධනාත්මක හිතලා කෙලිම එහෙනම් මට හිතින් ඉඳලා ඒකකට ගන්න පුළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි ඒකට යන්න පුළුවන්. අද ඉඳලා හැබැයි මේක එකපාරට එක පිම්මක් පයින්න බෑ. මේක අපි කියන්නේ පියවරෙන් පියවර මොක ගොඩනගමු. ඒ හැමදාම සුළු මොහොතක් හැමදාම කිසියම් ප්‍රතිශතයක් ඊට වඩා අද ඔබ ඉගෙන ගන්න. ඒ විදිහට අපි ඉස්සරහට යනවා. හරි? ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ඔබට කළ හැකි
ඔබ හොඳ යහපත් මානසික ධනාත්මක සිතිවිලි වලින් මේ වැඩේට බහින්න. ඊළඟට තව කාරණයක් කරනවා මේකේ ඉලක්ක කරලා තියෙන්නේ සාමාන්‍ය පෙළ දරුවෝ 10 හා 11 ශ්‍රේණි. නමුත් 8 හා 9 ශ්‍රේණි වල දරුවන්ට පුළුවන් මේ ටික ඉගෙන ගන්න හේතුව මම මුලින් ඉඳන්ම හැම මාතෘකාවම උගන්වන නිසා ඔබටත් පුළුවන් පුතේ මූලික විනාඩි කිහිපය සමහරවිට මේ මුළු සීරීස් එකම නෙවෙයි කියන්නේ වීඩියෝ ක්ලිප් එක අවසානට ගම නෙවෙයි මූලික මිනිත්තු කිහිපය ඔබට පුළුවන් මේ වෙනුවෙන් යොදන්න. මොකද මම මුලින් ඉඳන්ම කියලා දෙන්න නිසා. හොඳින් අවබෝධ කරගන්න මේ අලුත් ක්‍රම ඉගෙන ගන්න. ඔබට තේරෙයි මේ කොච්චර පහසුද කියලා. ඒ කියන්නේ මම මේ කියන්නේ ගණිතය කියන්නේ බොහොම ලේසි විෂයක් කියන එක. අපි කියන්නේ මේක චැලෙන්ජින් සබ්ජෙක්ට් එකක්. හරි. අභියෝගාත්මක විෂයක්. හැබැයි ජය ගන්න පුළුවන්. හරි. මේ ඔබේ කුසලතාවය මේක කුසලතාවයක් ඒක දිනු කරගත්තාම අපට උඩ යන්න අමාරු නෑ. මම කියපු අර ලක්ෂණ තුන මතක තියාගන්න. එහෙමනම් පුතේ අපි වැඩ කරගෙන යන ඉස්සරහට මේක මේ ෆලෝ කරලා තියාගන්න. මොකද මම නිරන්තරයෙන්ම සෑම මාතෘකාවකටම වීඩියෝ එකක් ඉදක් කරනවා. එතකොට ඔබ චුට්ටක් අවධානයෙන් ඉන්න. එතකොට ඊළඟට මේ හැම වීඩියෝ මාලාවකටම පස්සේ ඒ අදාළ විෂය මාතෘකාවට පස්සේ මම පසුගිය විභාග ගැටලු සාකච්ඡා කරනවා. ඒතර පසුගිය විභාග ගැටලු කිව්වහම සාමාන්‍ය පෙළ විභාග ගැටලු විතරක් නෙවෙයි පුතේ. අපි දන්නවා මේ පළාත් ගැටලු. ക്ഷേම බස්නාහිර දකුණ උතුරු මැද වයඹ වගේ ඒ පළාත් මේ ප්‍රශ්න පත්‍ර තියෙනවා. මම ඉස්සෙල්ලාම කරන්නේ පළාත් ප්‍රශ්න පත්‍ර වල අපි ඉගෙන ගන්න මාතෘකාවට අදාළ ගණිත ගැටලු විසඳන්න. ඊට පස්සේ අපි යමු ඒක හොඳ පුහුණුවක් ලබා ගත්තයින් පස්සේ අපිට පුළුවන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න වලට උත්තර කියන්න. ඒ නිසා අපි පියවරෙන් පියවර යන් විශ්වාසයෙන් වැඳෙන්න ඔබ ගැන විශ්වාසයක් ඇති කරගන්න ආත්ම විශ්වාසය අපි ක්‍රමක්‍රමයෙන් දියුණු කරගමු. ඒ ආත්ම විශ්වාසය වැඩි කර ගැනීම තමයි අත්‍යවශ්‍ය කියනවා මේක මූලික රහස. එතකොට ඒකට මම මේ channel එක හරහා මම පුළුවන් උපරිමයෙන් ඔබට සාධාරණයක් ඉෂ්ට ගන්න උත්සාහ කරනවා. ඉදිරියේදී මේ ගණිත විෂය පමණක් නෙමෙයි අනිකුත් විෂයන් සඳහා වීඩියෝ මාලාවක් මා ගෙන එන්න තවත් ගුරුවරු හරහා වීඩියෝ මාලාවක් ගෙන එන්න මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා.